ඔන්න ඉතින් අද කතා කරමු ලංකාවේ බජට් ෆෝන් මාකට් එකට ආපු අලුත්ම ෆෝන් එකක් ගැන. ඉතින් මේකේ ෆෝන් එකේ නම තමයි Honor X7D ෆෝන් එක. ඉතින් මේක සුපිරිම ෆෝන් එකක් බජට් ෆෝන් මාකට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ වැඩි විස්තර කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලා. වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙනවා මේ ෆෝන් එක ලංකාවේ මුදලේ රුපියල් 60000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ගැන විස්තර අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු. මේක ගන්න හොඳයිද? මේකේ තියෙන දේවල් ගැන අපි වැඩි විස්තර වීඩියෝ එකෙන් කතා කරමු. මුලින්ම බලමු අපි මේකේ ඩිසයින් එක ගැන. ඉතින් මේ ෆෝන් එක අතර ගත්තාම ඉතාලම ප්‍රීමියම් ගතියක් තමයි දැනෙන්නේ. හැබැයි මේකේ ඇත්තම වටිනාකම තියෙන්නේ මේකේ ප්‍රීමියම් ගතිය නෙවෙයි මේකේ හයිය. ඉතින් මේකේ 5 star SDS drop resistance සාධකයේ තියෙන මේ ෆෝන් එක. ඒ කියන්නේ මේක අඩි කිහිපයක් උඩින් වැටුණත් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකටයි ෆෝන් එකේ බොඩි එකටයි ඩැමේජ් එක වෙන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩාක් අඩුයි. තව වැදගත් දෙයක් තමයි මේකේ water resistant පහසුකම්. ඉතින් මේකේ IP65 dust and water resistant පහසුකම තියෙනවා. ඒ කියන්නේ මේක වැස්සකදී වුණත් ඔයාලට බය නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. කෝල් එකක් ගන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න water resistant, water proof නෙවෙයි water resistant. දැන් බලමු අපි ඩිස්ප්ලේ ගැන. ඉතින් මේකේ තියෙන්නේ අඟල් 6.77ක FHD+ ඩිස්ප්ලේ එකක්. ඉතින් ගොඩක් අය අහනවා මේකේ තියෙන්නේ AMOLED ඩිස්ප්ලේ එකක්ද කියලා. නෑ මේකේ තියෙන AMOLED ඩිස්ප්ලේ එකක් නෙවෙයි. ඒ වුණාට මේකේ රිෆ්‍රෙෂ් රේට් එක 120ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඉතාම ස්මූත් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ගැස්සීම් අඩුයි. ස්ක්‍රෝල් කරද්දී එහෙම ස්මූත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි මේකේ අයි කම්ෆර්ට් පහසුකම තියෙනවා. ඔයාලට මේ ෆෝන් එක රැයට පාවිච්චි කරද්දී ඇස් රිදෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ blue light filter එක තියෙනවා. ශබ්දය ගැන කිව්වොත් මේකේ ඩුවල් ස්ටීරියෝ ස්පීකර් එකක් තියෙනවා. ඒ කියන්නේ 200% වෙනකන් ඔයාලට ශබ්දය වැඩි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ගේම් ගහද්දී වීඩියෝ බලද්දී මියුසික් අහද්දී හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු කැමරා එක ගැන. ඉතින් කැමරා ගැන කතා කරද්දී මේක පිටිපස්සට ආවොත් අපිට මෙගාපික්සල් 108ක මේන් කැමරා එකකුයි ඩෙප්ත් සෙන්සර් එකකුයි බලා ගන්න පුළුවන්. ඉතින් අපිට සෙල්ෆි කැම එක පැත්තට ආවොත් මෙගාපික්සල් 8ක සෙල්ෆි කැම එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේකේ ෆොටෝස් ගද්දී වීඩියෝ ගද්දී HD quality එකෙන් ඔයාලට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. දැන් කතා කරමු performance ගැන. ඉතින් performance ගැන කතා කරද්දී මේකේ එන්නේ Snapdragon 680 chipset එක. ඒ කියන්නේ මේක 4G SIM එක 5G නෙවෙයි මේක 4G ෆෝන් එකක්. ඉතින් මේක 5G නැතත් සාමාන්‍ය 4G හොඳ ස්පීඩ් එකක් බලන්න පුළුවන්. හැබැයි මේකේ හොඳ එකට තියෙන්නේ 6GB RAM එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන RAM එක 8GB තව virtual RAM එකක් තියෙනවා 8GB. ඒ කියන්නේ storage එකෙන් අරන් දෙන තව 8GB RAM එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට මේක ගේමින් පැත්ත ගත්තොත් Free Fire Mobile Legends වගේ ගේම් කිසි අවුලක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. හැබැයි PUBG ස්මූත් සෙටින් වල තියාගෙන සෙල්ලම් කරන එක තමයි හොඳ. නැත්තම් මොකද ඔයාලට මේක high resolution දාලා ප්ලේ කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. වීඩියෝ එකේ වැදගත්ම කොටස තමයි මේකේ බැටරිය. ඉතින් බැටරිය ගැන කතා කරද්දී මිලිඇම්පියර් 6000ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට ෆෝන් වල හම්බෙන මිලිඇම්පියර් 5000 5200 අතර ෆෝන් වල තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොලේ. ඉතින් ඔයාලට මේ X7D කියන එකේ මිලිඇම්පියර් 6000ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆෝන් එක ගොඩක් යූස් වෙන්නේ ට්‍රැවල් කරන අයට. ඒ කියන්නේ මේක ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. තව ඩිලිවරි වගේ වැඩ කරන අයට මේ ෆෝන් එක හොඳයි. තව මේකේ 35 watt fast charging තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක පැයකින් වගේ සැලකිය යුතු ප්‍රමාණයක් charge කරගන්න පුළුවන්. මේ ෆෝන් එක ගැන ඔයා මොකද හිතන්නේ? ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.